1982 වසරේ එක්තරා දවසක් රුසියානු බලධාරීන්ට ඉතාමත් කාර්යබහුල දවසක් වුණා. ඒ එකම ආකාරයට ඝාතනය කරන ලද මිනිස්සුන්ගේ මලසිරුරු කිහිපයක් හමුවීමත් එක්ක. ඒ විතරක්ම නෙවෙයි, ඒ හමුවුණු මලසිරුරු හැම එකක්ම සාමාන්‍ය පුජ්‍යලයකට බලන්න බැරි තරම් අප්‍රසන්න විදියට විකෘති කරලා තිබුණා. මේ හැම එකක්ම එක් අයෙකු විසින් සිදු කරන ලද ඝාතන මාලාවක් බවත් ඔවුන් සොයාගෙන තිබුණා. මේ විදිහට පරීක්ෂණ කරගෙන ගිහිල්ලා බලධාරීන් හොයාගත්ත ඝාතකයා කවමදාවත් පොලිසිය හිතපු නැති විදිහේ අමුතු පුජ්‍යලයක් වුණ නිසා බලධාරීන් විතරක්ම නෙවෙයි මුළු රුසියාවම පුදුම වුණා. මේ තමයි රුසියාවේ උමුතු ඝාතකයා නොහොත් ආන්ද්‍රෙයි චිකටිලෝ. 1936 අවුරුද්දේ ඔක්තෝබර් 16 වෙනිදා යුක්‍රේනයේදී උපත ලැබපු ආන්ද්‍රේ චිකටිලෝට තිබුණ කුඩා වයස සැප පහසුවක් තිබුණ එකක් නම් නෙවෙයි. එවකට ඔහු උපන් යුක්‍රේනය සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණු නිසා වගේම ඒ රටේ ඉතාමත් විශාල දුර්භීක්ෂයකුත් ආර්ථික අවපාතයකුත් තිබුණු නිසා කියන මේ හේතුන් මත ඔහුට සැප පහසුමත් ජීවිතයක් ගත කරන්න නම් හම්බුනේ නැහැ. ආන්ද්‍රේට වගේම ඔහුගේ පවුලේ අයට ඉන්න සිදුුනේ එක් කාමරයක් සහිත කුඩා පැල්පතක. ආන්ද්‍රේගේ වැඩිමහල් සොයුරා හිටි හැටියෙම අතුරුදහන් වෙනවා. ගමේ අය ඒ කාලේ මේ ගැන හරි අමුතු කතාවක් තමයි කිව්වේ. ආන්ද්‍රේගේ පවුලේ අසල්වාසීන් මොහුගේ වැඩිමහල් සහෝදරයා පැහැරගෙන ගිහින් අධික ආහාර හිඟයක් තිබුණු නිසාම ඔහුව ඝාතනය කරලා ඔහුගේ මස් අනුභව කරන්න ඇති කියලා තමයි කටකතාව පැතිරිලා ගිහිල්ලා තිබුණේ. කොහොම වුණත් ආන්ද්‍රේ හරි වයසට ආවයින් පස්සේ ආන්ද්‍රේ පාසල් ජීවිතය ආරම්භ කරනවා. ඒ වුණත් ඔහුට පාසල් ජීවිතය එච්චර හොඳ ජීවිතයක් නම් වුණේ නැහැ. ඒ ආන්ද්‍රේගේ තිබුණ පෙනුම නිසා වගේම ඔහුගේ පවුල් පසුබිමත් ඉතා දුර්වල එකක් වුණ නිසා. කාලයක් ගත වෙද්දී ආන්ද්‍රේගේ පියා හදිසියෙම දෙවන ලෝක යුද්ධ කාලයේදී හිරබාරයට අරගන්නවා. ඉතින් කුඩා ආන්ද්‍රේට මේ වුණ දේත් එක්කම ආන්ද්‍රේට උඩ අඩත් තෙට්ටන් තවත් වැඩි වෙන්න පටන් ගන්නවා. මේ මොන දේ වුණත් ආන්ද්‍රේ මේ හැම දෙයක්ම දරාගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතුත් ඉතාමත් හොඳින් සිද්ධ කරගෙන ගිහිල්ලා තියෙනවා. කාලයක් එක්කම ආන්ද්‍රේ නව යෞවනයට පැමිණුණත් ආන්ද්‍රේගේ කුඩා කාලේ ඉඳලා ආපු මානසික පීඩනය අඩුවක් නොවේ. ඒ විදිහටම තිබුණා. දිගින් දිගටම වැඩි වෙන මානසික පීඩනය නිසාම ආන්ද්‍රේ තමන්ටම වෛර කරගන්න තැනටපත් වෙනවා. ආන්ද්‍රේ පෙම්වතියන් කීප දෙනෙක් එක්කම සම්බන්ධකම් ගොඩනගා ගත්තත් ඒ හැම එකක්ම පාහේ අසාර්ථක වෙනවා. ඒ ආන්ද්‍රේ ඔවුන් සමග සිදු කරපු කායික බැඳීම් අසාර්ථක වුණු නිසා මේ හේතුවත් නිසාම ආන්ද්‍රේගේ මිතුරන් තවත් ඔහුට අපහාස කරන්න පටන් ගන්නවා. මේ හේතුන් නිසාම ආන්ද්‍රේ තරුණියන් ගැන අධික වෛරයක් තමන්ගේ හිත ඇතුලේ ඇති කරගන්නවා. ඔහු නිතරම හිතපු දෙයක් තමයි ආන්ද්‍රේ නැති තැන කාන්තාවන් ඔහු ගැන කතා කරලා ආන්ද්‍රේට hina වෙනවා ඇති කියන එක. මේ පීඩන හැම එකක්ම දරාගත් ආන්ද්‍රේ 1957 දී අවුරුදු 21 දී සෝවියට් හමුදාවට එකතු වෙනවා. ඒකෙන් විඳපු ජීවිතය උඩු යටි කුරුණ ආන්ද්‍රේ ඊටමත් ආදර්ශ සම්පන්න විදිහට රැකියාව කරලා රැකියාවෙන් සමුවරගෙන කමියුනිස්ට් පක්ෂයටත් එකතු වෙනවා. කාලයත් එක්කම ආන්ද්‍රේගේ බාල සොයුරිය ආන්ද්‍රේට තමන් අඳුරන මිතුරියක් අඳුන්වලා දෙනවා. පසු කාලීනව ඔවුන් දෙදෙනා තමන් හොඳින් දැන අඳුනගෙන විවාහ වෙනවා. ආන්ද්‍රේගේ අඩුපාඩුකම් දරාගත්ත ඇය දුවෙකු වගේම පුතෙකුත් බිහි කරනවා. පසු කාලයේදී රෝස්ටෝව් විශ්වවිද්‍යාලයේ 5 අවුරුදු පාඨමාලාවක් හදාරපු ඔහු සාහිත්‍ය ගුරුවරයෙකු විදියට ගුරු වෘත්තියටත් එකතු වෙනවා. මේ හැම දෙයක්ම හොඳ විදිහට සිද්ධ වුණත් ආන්ද්‍රේගේ හිත ඇතුලේ තිබුණ ගින්න නම් නිවිලා ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ පීඩනය දවස ගානෙම එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. මේ පීඩනය තව වැඩි වෙන්න එක හේතුවක් උනේ ආන්ද්‍රේ උගන්වපු පාසලේ ළමයි ආන්ද්‍රේට අවනත නොවීම. ළමයිතු තමන්ව පෙලා දාන්න කලින් ඉස්සර වෙන්න ඕන කියලා හිතපු ආන්ද්‍රේ දරුවන්ට දඬුවම් කරන්න පටන් ගන්නවා. මුලින් සුළුසුළුවට දඬුවම් කරපු ආන්ද්‍රේ ඒ සුළුසුළු දඬුවම ලිංගික හිංසනය දක්වාම දුරදිග ගෙනියනවා. ආන්ද්‍රේගේ මේ වෙනස තේරුම් ගත්ත පාසලේ බලධාරීන් ආන්ද්‍රේව පාසලෙන් අයින් කරලා දැම්මත් ඉන්නහාට ආන්ද්‍රේට විරුද්ධව කිසිම නීතිමය පියවරකට නම් යන්නේ නැහැ.
රැකියාවක් නැති වුණ ආන්ද්‍රේ එන්නම ආර්ථික අගාධයට වගේම මානසික පීඩනයටත් මුහුණ දෙන්න පටන් ගන්නවා. මේ හැම දෙයක්ම වෙන අතරේ ආන්ද්‍රේ තීරණය කරනවා ඔහු ජීවත් වෙන සමාජයෙන් පරිගන්න. ඝාතකයෙක් වෙන තීරණය කරපු ආන්ද්‍රේ තමන්ගේ පළවෙනි බිල්ල විදිහට තෝරගත්තේ අවුරුදු 9ක් තරම් කුඩා වයසක ඉඳපු යෙලේනා කියන කුඩා දැරිය. ඒ 1978 වෙනි අවුරුද්දේ කියලා තමයි තොරතුරු සඳහන් වෙන්නේ. කිසිම සාක්ෂියක් හොයාගන්න නොහැකි වුණු බලධාරීන්ට හොයාගත්තේ ආන්ද්‍රේගේ අසල්වාසියෙකුගේ එකම එක සාක්ෂියක් විතරයි. ඒ ආන්ද්‍රේ ඇය එක්ක කතා කරනවා ඇහුණා කියන එක විතරයි. මේ සාක්ෂිය ආන්ද්‍රේට හිරගත වෙන්න තරම් ප්‍රබල සාක්ෂියක් උනේ නැති නිසා ආන්ද්‍රේ කොහොම හරි චෝදනාවෙන් ගැලවෙනවා. ඉතින් මේකෙන් පස්සේ ආන්ද්‍රේ තීරණය කරනවා තව අය ඝාතනය කරන්න ඕන කියලා. මොකද ආන්ද්‍රේ දැනගෙන හිටියා ඒ රෝස්ටෝව් පොලිසිය අපරාධයක් පරීක්ෂණ කරන්න තරම් එච්චර සමත් පුජ්‍යලින් පිරිසක් ඉන්න පොලිසියක් නෙවෙයි කියලා. ඉතින් තමන්ට අපරාධ කරන්න හොඳම පසුබිම මේ පසුබිම තමයි කියලා තීරණය කරපු ආන්ද්‍රේ තමන්ගේ මිනිමැරුම් දාමය ඔන්න පටන් ගන්නවා. දින කීපයක ඉඳලම රෝස්ටෝව් වල මිනිමැරුම් එන්නම වැඩි වෙන්න පටන් ගන්නවා. ඔව් මේ හැම මිනිමැරුමක්ම පිටිපස්සේ හිටියේ ආන්ද්‍රේම තමයි. ඉතින් ආන්ද්‍රේ තමන්ගේ ගොදුරු විදිහට තෝර අරගෙන තිබුණේ සමාජයෙන් දුරස් වෙලා ජීවත් වෙන මිනිස්සු වගේම කුඩා දරුවන්. මුලින්ම ආන්ද්‍රේ ඔවුන්ට ගොඩක්ම සමීප වෙලා ඔවුන්ව කතාවකින් රවට්ටගෙන කවුරුත් නැති මිනිස්සු නැති පළාතකට එහෙමත් නැත්නම් කැලයකට ගෙනින් මුලින්ම ඔවුන්ට ගහලා ඔවුන්ව අඩපණ කරනවා. ඉතින් එතනින් නවතින්නේ නැති ආන්ද්‍රේ ඔවුන්ගේ අත්පා ගැට ගහනවා. ඊට පස්සේ ඔවුන්ගේ ශරීරයේ හැම තැනම අධික විදිහට හපා කන ගමන් ඔවුන්ට පිහියකින් ඇනගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහටත් නවතින්නේ නැති ඔහු මේ හැම පුජ්‍යලයකටම අධික විදිහට ලිංගික හිංසනය සිදු කරලා තියෙනවා. ඉතින් මේ ආන්ද්‍රේ තමන්ගේ ක්‍රූරම චාරිත්‍රය ඉටු කරන්නේ අවසානයට. ඉතින් අර මැරෙන්න පණ අදින වැඩිහිටි පුජ්‍යලයාට හෝ කුඩා දරුවට ඔහු පණ පිටින් ඉද්දිම ඔහුගේ S2 ගලවලා අරගන්න එක. ඒ විදිහට S2 ගලවලා අරගෙන ඔහු ඒ S2 තලලා පොඩි කරලා දාලා තියෙනවා. ඉතින් ඔහු ඝාතනය කරපු හැම ඝාතනයකගිම S දකින්න හම්බ වෙලා නැහැ. ඉතින් මේ පළාතේ හිටපු මිනිස්සු විශ්වාස කරපු දෙයක් තමයි කවුරු හරි කෙනෙක් ඝාතනය කරයින් පස්සේ මේ ඝාතනය වෙන පුජ්‍යලයාගේ S2 අවසානෙට ඝාතකයාගේ රූපය රැඳිලා තියෙනවා කියන එක. ඉතින් මේක දැඩි ලෙස විශ්වාස කරපු හින්දා වෙන්නේ නැති ආන්ද්‍රේ මොවුන්ව මරලා S උගුල්ලන්න හේතු වෙන්න ඇත්තේ. ඉතින් කොහොම වුණත් ආන්ද්‍රේ තමන්ගේ මිනිමැරුම් දිගින් දිගටම සිද්ධ කරලා මේ මිනිස්සු මැරුණයින් පස්සේ එක්ක කුණු ගොඩකට එහෙමත් නැත්නම් කැලේකට ගෙනහින් දාන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ආන්ද්‍රේ කෙටි කාලයක් ඇතුළතදී 56 දෙනෙක්ව තමන්ගේ ගොදුරු බවට පත් කරගෙන තියෙනවා. මේ ගොදුරු අතරින් බහුතරයක්ම තරුණියන්, කාන්තාවන්, කුඩා දැරියන්, ඒ වගේම පිරිමි දරුවන් කිහිප දෙනෙකුත් ඉඳලා තියෙනවා. ඉතින් කිහිප දෙනෙකු ඝාතනය වෙද්දී ආන්ද්‍රේ අත්අඩංගුවට ගත්තත් සාක්ෂි නැති නිසාම ඔහු ඒ හැම අවස්ථාවකම පොලිසියෙන් ගැලවිලා ගිහින් තිබුණා. වසර 20ක් පුරාවට සාක්ෂි එකතු කරපු බලධාරීන් අවසානයේදී ඔහු සාක්ෂිත් එක්කම කොටු කරගන්නවා. අවසානයේදී පොලිසිය මගින් මේ ආන්ද්‍රේව උසාවියට ඉදිරිපත් කරනවා. පොලිස් අත්අඩංගුවේදී හිටපු මේ ආන්ද්‍රේට මනෝවෛද්‍යවරයෙක් ඉදිරියේ තමන් කරපු හැම මිනිමැරුමක් පිළිබඳවම පාපොච්චාරණය කරන්න සිද්ධ වෙනවා. ඔහු උමතු විදියට හැසිරීමට පටන් ගත්ත නිසාම පොලිසියට සිද්ධ වෙනවා ආන්ද්‍රේව අල්ලගෙන යකඩ හිර කූඩුවක වෙනම තියන්න. ඉතින් කොහොමුණත් නඩු විභාගයේ දවසේදී පොලිසිය ආන්ද්‍රේව උසාවියට ඉදිරිපත් කරනවා. ඉතින් උසාවියේදී ආන්ද්‍රේ එන අමුතු දෙයක් කරනවා. ඒ තමයි ආන්ද්‍රේ උසාවිය ඇතුළේදී මහා හයියෙන් කෑ ගහලා සින්දු කියන්න පටන් අරගෙන තියෙනවා. එතනින් නැවතුනේ නැති ආන්ද්‍රේ තමන්ව නිර්වස්තර කරගෙන මේ උසාවිය ඇතුළේදීම නටන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මොහුගේ මේ තියෙන මානසික මට්ටම එහෙම නැත්නම් උමතුව නොතකපු උසාවිය ඔහුට මරණ දණ්ඩනය නියම කරනවා. ඉතින් අවසානයේදී මේ උමතු ඝාතකයාට 1994 වසරේදී පෙබරවාරි මාසේ 14 වෙනිදා මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි උමතු දාම ඝාතකයාගේ කතාව ඉවර වෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ කතාවෙන් අපිට දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි
අපි අද කෙනෙක්ගේ අඩුපාඩුවක් දැකලා එහෙම නැත්නම් කෙනෙක්ගේ නැතිබරිකමක් දැකලා hina වෙනවා නම් හෙට ඒ පුජ්‍යලයා සමාජයට මොන වගේ විදිහට මුහුණ දෙයිද කියන එක තීරණය වෙනවා. ඒ වගේම තමයි අපි අද පුජ්‍යලයකට ගරුසරු ඇතුව සලකනවා නම් ඒ පුජ්‍යලයා සමාජයට හෙට දවසේ මුහුණ දෙන්නේ කොහොමද කියලා තීරණය වෙනවා. ඉතින් අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝගෙත් අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලොත් බලන්න කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙනම යන්න. ඉතින් සියලු දෙනාටම සුබ අනාගතයක්.